හරි කට්ටිය අපි දැන් ඉන්නේ 24 25 ඕලෝ පේපේ කතා කරන ගමන් ඒක අපි මේ වෙද්දී සෙකන්ඩ් පාර්ට් එක ඔක්කොම ඉවරයි. දැන් යන්නේ අපි ෆස්ට් පාර්ට් එකේ ප්‍රශ්න ටික කතා කරගෙන. ඉතින් අද අපි ෆස්ට් පාර්ට් එකේ මුල් ප්‍රශ්න 25 කතා කරලා බලමු කොහොමද ප්‍රශ්න කියලා. ඊට පස්සේ අපි ඊටු ටික පස්සේ වීඩියෝ එකේ කතා කරමු. හරි. එහෙනම් අපි යමු දැන් කෙටි ප්‍රශ්න 25 කතා කරගන්න. 2024 25 O level maths paper. හරි. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. 1, 2, 3, 4. හරි දැන් අපේ පළවෙනි ගානම තියෙන්නේ මිනිස් දින සම්බන්ධ වෙච්ච ගාන. එහෙනම් අපි කෙලින්ම දාගමු වැඩි කතන්දර නැතුව එක මිනිස්සු වැඩි කිරීම දින. මිනිස්සු වැඩි කිරීම දින සමානයි මොකද මිනිස් දිනවලට. ඕකනේ අපේ පළවෙනිම ගාන තියෙන්නේ. හරි. දැන් බලමු කතන්දරේ. නිවසක බිත්තිවල තීන් තාලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් යනවලු. මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් යනවලු. ඒ කියන්නේ 6 වරක් 8. ඒ කියන්නේ සම්පූර්ණ වැඩේට මිනිස් දින යනවා 6 වරක් 8. කීයද? 48. සම්පූර්ණ වැඩේට මිනිස් දින 48ක් යනවා. හරි. දින 8ක් ගත වේ ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට. දැන් මෙන්න මේ කියන දින 8ක් යන වැඩේ යාට දින 3කින් කරගන්න ඕනේ. කොහෙන් ගියත් මේ වැඩේ කරගන්න මිනිස් දින 48ක් යනවා. එහෙනම් අනිවාර්යෙන්ම අහන්නේ මේකට දාන්න ඕනි මොකද්ද? ඒ සඳහා මිනිසුන් කී දෙනෙක් අමතරව යොදවන්න ඕනද කියලා. දැන් කොහොම හරි දින 3කින් කරගන්න ඕනි කාර්ය ප්‍රමාණය 48යි. එහෙනම් මිනිස්සු කීයක් ඕනද මෙතනට? 16 වරක් තුන නේද 48 කියන්නේ. එහෙනම් මෙතනට මිනිස්සු 16 දෙනෙක් ඕනේ. මිනිස්සු කී දෙනෙක් ඕනේද? 16 දෙනෙක් ඕනේ. නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතරව යොදන්න වෙනවද? දැන් මිනිස්සු 16 දෙනෙක් ඕනේ බම් මේ වැඩේ කරගන්න. කලින් හිටිය මිනිස්සු කී දෙනෙක්ද? 6 දෙනෙක් හිටියා. එහෙනම් අමතරව යොදවන්න ඕනි ගාන. අමතරව යොදවන්න ඕනි ගාන කියන්නේ 16 අඩු කිරීම 6. කීයද? 16 අඩු කිරීම 6 කියන්නේ 10. කියන අමතරව යොදවන්න ඕනි ගාන කියන්නේ කීයද? 10. අමතරව 10 දෙනෙක් අපි යොදවන්න ඕනි. ඔන්න ඔක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ ආ තිබ්බේ. හරි. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට. හරි. ජාමිතියක් නේද? රූපයේ දී ඇති තොරතුරු අනුව BAE විශාලත්වය සොයන්න කියලා තමයි තියෙන්නේ. හරි. මම මුලින්ම රූපේ දාගන්නම්. මම මුලින්ම රූපේ දාගෙන බලමු BAE හොයන්න යමු. රූපේ දාගෙන. හරිද? හරි. මෙහෙම තමයි රූපේ තියෙන්නේ ඕගොල්ලෝ. සමාන්තර රේඛා දෙකක් එක්ක තියෙන රූපයක්. හරි. මෙහෙම තියපයි ඕගොල්ලෝ දින මෙතන 40යි කියලා දීලා තියෙනවා. මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D. තව මෙතන ඉඳන් කපනවා මෙයාව මෙතනදී E කියලා. E කියලා. අපිට දත්ත දීලා තින්නේ මෙතන 40යි මෙතන 70යි. තමයි අපිට දීලා තියෙන දත්ත ටික වෙන්නේ. මෙතන 40යි මෙතන 70යි තමයි අපිට දීලා තියෙන දත්ත ටික වෙන්නේ. එහෙනම් දැන් අපිට හොයන්න ඕනි වෙන්නේ මොකවද? BAE ඒක නැත්තම් මෙන්න මෙතන තියෙන කෝණය තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන කෝණය තමයි අපිට හොයාගන්න තියෙන්නේ. අපලු දැන් ඒක කොහොමද හොයාගන්නේ කියලා. මෙන්න මේ දාලා තියෙන කෝණය තමයි අපිට දැන් හොයාගන්න ඕනේ. අපි බලමු. දැන් එන ඒ කෝණය කොහොමද හොයාගන්නේ කියලා. දැන් හරි. අපි මේ දෙකම දැක්කම අපිට පේනවා මේ දෙක එකිනෙකට සමාන්තරයි කියලා. සමාන්තරය නම් අපි දන්නවා මොනවද? ඒකාන්තර කෝණ තියෙනවා. මිත්‍ර කෝණ තියෙනවා. ඒ වගේ කතන්දර ටිකක් තියෙනවා. දැන් ඒකාන්තර කෝණ කියන්නේ ඉසඩ් නේ බා. හරි. එහෙනම් අපිට පේනවා මෙන්න මේක සමාන්තර රේඛා දෙකක් තීරණ රේඛාවෙන් ඡේදනලා තියෙන්නේ. එහෙනම් හරි පැහැදිලි. මෙතන තියෙන පැහැදිලි ඉසඩ් එකක්. එහෙනම් මෙතන 40යි නම් මෙතන කීයක් වෙනවද? 40ක් වෙනවා. 40ක් වෙනවා. මෙතන 70යි නම් මේක සරල රේඛාව මත පිටපු කෝණ නිසා මෙයා 110ක් වෙනවා. 110ක් වෙනවා. 110ක් වෙනවා. එතකොට මෙන්න මේ AEB කියන මුළු ත්‍රිකෝණ සැලකුවාම අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. 180යි. එහෙනම් මෙයා 110යි, මෙයා 40යි. එහෙනම් මේ කොනේ කීයක් වෙනවද? 110යි 40 එකතු 150යි. එහෙනම් සම්පූර්ණ ත්‍රිකෝණයේ කෝණවල එකතු අංශක 180යි. මේ දෙන්නක විතරක් 150යි නම් මෙන්න මේක එනවා අපිට. අපි හිතමු x කියලා. x සමානයි 180ෙන් අඩු කරන්න තියෙනවා කියද්ද 110යි 40යි 150යි. ඒතර x වලට අපිට කෝණ එනවා අංශය කීයයි කියලාද? අංශය 30යි කියලා අපිට කෝණයට අගේ එනවා. BAE ගේ කෝණේ අගේ කියලා අංශක 30යි කියලා අපිට එනවා. හරි. දෙවෙනි එකත් ඔය විදිහට වැඩි ඉවරයි. දැන් අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන. හරිද? සුළු කරන්න තියෙන්නේ. සුළු කරන්න තමයි තියෙන්නේ. බලමු.
2 බෙදීම 3x ධන 5 බෙදීම 6x ගෙන් අඩු කරන්න 7 බෙදීම 12x. හරි දැන් කොහොම හරි තියෙන භාග එකතු කිරීම භාග අඩු කිරීම. භාග එකතු කරන්න හෝ අඩු කරන්න තිබ්බොත් මොකක්ද වෙන්න ඕනේ? හරයන් සමාන වෙනවා. හරයන් සමාන වෙනවා. දැන් මේ වගේ හරයන් සමානද නැහැ. හරයන් සමාන නැහැ. එහෙනම් 3යි 6යි 12 කුඩා පොදු ගුණාකාරය ගන්න වෙනවා. 3යි 6යි 12 කුඩා පොදු ගුණාකාරය කීයද? 12. එහෙනම් මෙතන 12 එහෙමම තියෙනවා. එහෙනම් හරි. දැන් 3 12 වෙලා නැහැ, 6 12 වෙලා නැහැ. එහෙනම් මේ ටික අපි 12 කරගන්න ඕනේ. දැන් 3x 12x කරන්නම් අපි ගුණ කරන්න යනවා කියන්න 4ෙන්. කියන්න 4ෙන්. දැන් මෙතන තියෙන යට තියෙන 6x 12x කරන්න අපි ගුණ කරන්න යනවා 2ෙන්. 2ෙන්. හරි. එතකොට අපිට ගුණ වුණාම උත්තර එනවා දෙවලක් අතර 8 බෙදීම 12x පස්වරක් දෙක 10 බෙදීම 12x අඩු කිරීම 7 බෙදීම 12x. භාග එකතු කිරීමේදී අඩු කිරීමේදී හරයන් සමාන වෙන්න ඕනේ. හරයන් සමානයි. හරයන් සමාන නම් හරිය දැම්ම නගස් දාලා උඩ තියෙන ළමයන් ටික එකතු කරනවා හෝ අඩු කරන දේවල් ටික කරලා උත්තරේ දෙමු. 8යි 10යි කියන 18යි 18න් 7ක් අඩු වෙන්න තියෙනවා. 18න් 7ක් අඩු වෙන්න තියෙනවා. 18න් 7ක් අඩුනවා කියද 11යි. 11 බෙදීම 2යි 12ix. 11 බෙදීම කිය දෙන්නේ 12ix. 11 බෙදීම 12ix කියලා තමයි යාට එන්නේ තුන්වෙනි එකට උත්තරය. හරි. එම්ම හතරවෙනි ගානට ඊට පස්සේ ටික හතරවෙනි ගාන මොකද කියන්නේ පහත දී ඇති හැඩ අතුලින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු විස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට යටින් ඉලක්ක අදිතු ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු විස්මයක මුහුණතක හැඩය නොවි. දැන් අපි දන්න මේ ඍජු විස්මයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ item එකක් නේද? මෙන්න මේ වගේ තියෙන item එකක් නේ අපි ඔය මේ විස්මයක් කියලා අපි කතා කරන්නේ. මෙන්න මේ වගේ item එකක්. හරි. ඔය වගේ item එකක්. එතකොට දැන් මේක විස්මයක් වෙද්දී අපි දන්නවා මේක තමයි ත්‍රිකෝණාකාර හරස්කඩ කියලා කියන්නේ. ත්‍රිකෝණාකාර හරස්කඩ කියලා තියෙනවා. දැන් විස්ම කියන එක දැක්කම අපි දන්නවා කෙලින්ම අපි දන්නවා මෙතන නිකන් තියෙන අපි ගන්න. ත්‍රිකෝණාශ්‍රයක් වගේ item එකක් නේ. ත්‍රිකෝණාශ්‍රයක් වගේ item එකක් තමයි. හැබැයි මෙතන ත්‍රිකෝණාශ්‍රයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකක්ද මෙතන තව වෙන්න පුළුවන් ඕන මේක අපිට හිතන්න පුළුවන් නිකන් මේ සමචතුරස්‍රය වගේ එකක් වුණත් වෙන්න පුළුවන්. ඒ කිසිවර නැහැ. දැන් මෙතන ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලයක් තමයි තියෙන්නේ මෙතන. එතන මෙතන අපිට එන්න පුළුවන් ත්‍රිකෝණාශ්‍රයක් එන්න පුළුවන් මේ ත්‍රිකෝණාශ්‍රය නෙමෙයි මේ සාමාන්‍ය ඔය මේ ප්‍රිස්මයක් දාලා රූප සටහන අපි දැකලා තියෙන ප්‍රිස්මයක දාලා රූප සටහන නෙමෙයි. මෙන්න මේ කියනවා ත්‍රිකෝණාකාරයක තියෙනවා මෙතන තියෙනවා ත්‍රිකෝණාශ්‍රාකාරයක තියෙනවා. එහෙනම් මෙතන අපිට උත්තර දීලා තියෙනවා සමචතුරස්‍රය රොම්බසය ඍජුකෝණාශ්‍රය කියලා. එහෙනම් අපි පැහැදිලිවම දන්නවා ඍජුකෝණාශ්‍රය කියන්නේ මෙන්න මේකකට එන්න පුළුවන් එකක් කියලා. ඉතින් මේ ඍජුකෝණාශ්‍රය වෙනකොට සමචතුරස්‍රයක් මෙතන තියෙන්න බෑද? මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයකට දිග සමාන වෙච්ච සමචතුරස්‍රයක් වුණා මෙතන තියෙන්න පුළුවන්. අවුලක් නැහැ. ඒක වෙන්නත් පුළුවන්. හැබැයි රොම්බසයක් කියන එක පොඩ්ඩක් හිතන්න මෙන්න මේකට ගැළපෙනවද කියලා. මෙන්න මේ අපේ මෙන්න මේ item එක පිස්මේ item එක නිකන් මේ රොම්බසයක් වගේ එකක් ගැලපෙනවා කියලා හිතන්නකො මට නම් අඳින විදිහවත් තේරෙන්නේ නැහැ මේක රොම්බසයක් කොහොමද ගන්නේ කියලා. එහෙනම් අපිට මුහුණතක් විය නොහැක්කේ කියලා පැහැදිලිවම කියන්න පුළුවන් මොකද්ද? රොම්බසය. රොම්බසය කියන්නේ මුහුණතක් නෙමෙයි. රොම්බසය තමයි අපිට ඉන්න අවසාන උත්තරේ කියලා මොකද්ද? රොම්බසය. රොම්බසය. ඒ කියන්නේ ඔය කට්ටිය රොම්බසයට උත්තරේ ගහනවා කිසිම අවුලක් නැහැ. ඒක රොම්බසය තමයි අපිට එන්නේ මේ උත්තරේ මේකට අදාළව. හරි. පස්වෙනි එකට යද්දී අපිට තියෙන කෙලින්ම වටපස්තාරයක්. පස්වෙනි එක අපිට තියෙන මොකද්ද? වටපස්තාරයක් තියෙන්නේ. වලු වටපස්තාරය ලියා ගන්න විදිය. හරි මම මේක මකා ගන්න මෙතන දෙන්නේ රොම්බසය හතරවෙනි එකට උත්තරේ. පස්වෙනි එක දී ඇති වටපස්තාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදන සිසුන් සංඛ්‍යාව 30යි නම් නැටුම් හදාන්න සිසුන් සංඛ්‍යාව. හරි. මම මේක අඳ ගන්නම්කෝ. වටපස්තාරයෙන් දා මෙතනින් යනවා ගානට එකක් අංශ 180යි කියලා එකක් යනවා. මෙතනින් අංශ 90යි කියලා item එකක් යනවා. මෙතනින් යනවා අංශක 20යි කියලා එකක්. හරි. අංශක 20යි මෙතන 180යි. එතකොට මෙතන 90යි. එහෙනම් මේක ඕනේ කීයද කියන්නේ 180යි 20යි 200යි 200යි 290යි මුළු එකම 360යි 360න් 290ක් අඩු කරාම කීයද මෙතන කොහොනේ අපිට එනවා 70යි කියලා. මෙතන කොහොනේ අපිට කියනවා කියයි කියලාද 70යි කියලා අපිට එනවා. දැන් මෙතන ඉන්නේ මොනවද
චිත්‍ර කරන සෙට් එක තමයි මේකින් කියවෙන්නේ. මෙතන ඩ්‍රාමා මේ නාට්‍ය හා රංග කලාව. නාට්‍ය හා රංග කලාව කරන උන් තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ නැටුම් කරන උන්. මෙතන ඉන්නේ මොකද්ද? නැටුම් ඩාන්සින් කරන උන් සෙට් එක. ඒතර මෙතන ඉන්නේ සංගීතය කරන සෙට් එක. සංගීතය කරන සෙට් එක. හරි. දැන් මොකද්ද මේ ගානෙන් අහන්න කියන්නේ? මෙතන ඉන්නේ චිත්‍ර, නාට්‍ය, නැටුම්, සංගීත කරන සෙට් එක තමයි ඉන්නේ. දැන් බලමු. දී ඇති වටපස්කාරය දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාන සිසු සංඛ්‍යාව 30යි. නාට්‍ය හා රංග කලාව හදාන සෙට් එක 30යි. ඒ කියන්නේ අංශක 20කින්. මෙතන කෝණේ කියලා අංශක 20කින් ළමයි කී දෙනෙක් කියනවා කියලාද මේ කියන්නේ? ළමයි 30 දෙනෙක් කියවෙනවලු. ළමයි 30 දෙනෙක් කියවෙනවලු. එහෙනම් එක අංශයකින් කියවෙන ළමයි ගාන කියන්නේ 30 බෙදීම 20. පැහැදිලිනේ? එක අංශයකින් කියවෙන ළමයි ගාන කියන්නේ 30 බෙදීම 20. 30 බෙදීම 20. හරි. ඊට දැන් අපෙන් අහන්නේ නැටුම් හදාන සිසු සංඛ්‍යාව. නැටුම් හදාන සිසු සංඛ්‍යාවට අදාළ කෝණේ කීයද? 70යි. එක අංශකයකින් ළමයි මෙච්චරක් කියනවා. එක අංශකයකින් ළමයි මෙච්චරක් කියනවා නම් අංශක 70කින් කොච්චරක් කියනවද කියලා බලන්න. මෙන්න මේක ගුණ කරන්න තියෙන්නේ කීයෙන්ද? 70කින්. මොකද එක අංශකයකින් මෙච්චරක් කියවෙන්නේ එහෙනම් අංශක 70කින් කීයක් කියවෙනවද කියලා බලන්න තියෙන්නේ. මෙන්න මේක ගුණ කරන්න තියෙන්නේ 70. මේ පැත්ත ගුණ කරා නම් අනිත් පැත්තත් ගුණ වෙන්න ඕනිමයි. එතකොට මේක සුළු කරාම අපිට එනවා උත්තරයක්. එක ගුණ කිරීම 70 කියන්නේ අංශක 70යි. අංශක 70කින් එනවා ළමයි කීයක් කියවෙනවද? මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට මෙන්න මෙතනට කැපෙනවා 15යි කියලා. 15 වරක් 7. 15 වරක් 8. ඒ කියන්නේ අංශක 70කින් කියන ළමයි ගන්න කියන්නේ 4 5 35යි 3ක් ඉතුරු 4ක් 7යි 3යි 10යි. ඒ කියන්නේ ළමයි 105 දෙනෙක් නැටුම් කරනවා. ළමයි 105 දෙනෙක් නැටුම් කරනවා. ඔන්න 5 වෙනි එක. හරි. අවුලක් නෑ වටපස්කාරය. 6 වෙනි එක බලන්න. 6 වෙනි එක. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවි. ජ්‍යාමිතියයේ DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ. CDB හි විශාලත්වය. මම මුලින්ම වෘත්තය අඳ ගන්නවා. හරිද? ඔන්න විස්කම්භය කියලා දීලා තියෙනවා ඊට මෙතන O මෙතන D මෙතන තියෙනවා පැහැදිලිවම ඒක මෙතනට කැපෙන්නේ නැහැ සෝරි ඒතකොට මේක විස්කම්භයක් වෙන්නේ නැහැ ඒක මෙතනටම කැපිලා කියලා දීලා නැහැ අපිට ගන්න මෙයා C මෙයා A මෙයා B ඒතකොට මේකට මේක සමානයි කියලා දීලා තියෙනවා ඊට පස්සේ D වලින් ඉඳන් මෙයා යා කරලා තියෙනවා කොහොමද දීලා ඊට තව එකක් තියෙනවා මෙතනට E කියන ලක්ෂයක් දීලා මෙන්න මෙහෙම යා කරලා දෙනවා. මෙහෙම ඕගොල්ලෝගේ රූප සටහන තිබ්බේ ඕලෙවල් පේපරේ. ඒතර මෙතන E. මෙතන E. ඒතර ඔක්කොම ටික ලකුණු කරනවාද? ඔව්. මෙතන තියෙන්නේ 120යි කියලා. 120යි කියලා තමයි දීලා තියෙන්නේ. ඒතර මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. අංශක 90යි කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි බලමු ගානේ මොකක්ද අහන්නේ කියලා. හරි. ඕනනම් DC සරලවේගා මගින් AB ජය සමච්ඡේදනය වේ. CDB කෝණයේ විශාලත්වය. CDB. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. අපි එතන නිකන් x කියලා දානවා. මෙතන කෝණයේ විශාලත්වය තමයි හොයන්න තියෙන්නේ. දැන් මට මේක දැක්ගාම පෙවුනා AEDB කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයන් නම් සම්මුඛ කෝණවල එකතුව පරිපූර්ණක වෙන්න ඕනි. එහෙනම් මෙතන 120යි නම් ABD කීයක් වෙන්න ඕනිද? ABD කීයක් වෙන්න ඕනද? පරිපූර්ණක කියන හේතුව නිසා 180න් අඩු වෙන්න ඕනේ 120ක්. එතකොට අපිට එනවා අංශක 60යි කියලා. ඒ කියන්නේ ABD කියන කෝණය අපි දන්නවා අංශක 60යි කියලා. දැන් මෙයා අපි දන්නවා කීයයි කියලා අංශක 60යි කියලා. ඔන්න බලන්නකෝ. DBC කියන්නේ ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. මෙතන කෝණය 60යි, මෙතන කෝණය 90යි. 90යි 60යි 150යි. එහෙනම් මෙතන කෝණයේ අගේ කීයද අපිට එන්නේ අංශක කීයයි කියලා. එහෙනම් 180න් අඩු කරන්න තියෙන්නේ අපිට 180න් අඩු කරන්න තියෙන්නේ 90 60ක්. 90 60ක්. 150 180 අඩු වෙනවා කියන්නේ අංශක 30යි අවසාන උත්තරය. අංශක 30යි අපිට එන්නේ අවසාන උත්තරේ. අපේ දෙවෙනි එකටත් ආවේ අංශක 30යි කියන ගානක් නේද? මට මතක විදිහට දෙවෙනි එකටත් අපිට ආවේ අංශක 30යි කියන උත්තරය. හරි. ඔන්න 5 හරි 6 හරි. දැන් එනවා අපි යමු 7 වෙනි ගාන සාධක සිවිල්ලක් තියෙන්නේ. මම මේක මෙතනින් දා ගන්න 7 වෙනි ගාන සාධක සිවිල්ලක් තියෙන්නේ. 2x වර්ග ඍණ 18. දැන් සාධක සොයද්දී අපි මුලින්ම බලන්නේ මොනවද? පොදු සාධක ඉන්නවා නම් එළියට අදිනවා. ඊට පස්සේ අපි බලනවා වර්ග දෙකක අන්තරයක් කොහේ හරි තියෙනවද කියලා.
දැන් බලන්න මේක වර්ග දෙක අන්තරය මෙහෙම තියෙද්දි නම් පේන්නේ නැහැ ඔයාලට නේද? මෙහෙම තියෙද්දි නම් ඔයාලට වර්ග දෙක අන්තරයක් පේන්නේ නැහැ. ඒතකොට පොදු සාධක තියනවා කියලා බලන්නකො මේ දෙන්න. ඔහු තියෙනවා. මොකද්ද? දෙක පොදුයි. එහෙනම් දෙක එළියට ඇද්දා. එහෙනම් මෙතන ඉන්නවා මේක. දැන් මෙතනින් යහට අපි සාධක වේදද්ද අපි තවදුරටත් බලමු. මෙතන ඍණක් තියෙනවා නම් වර්ගයක් තියෙනවා නම් අපිට වර්ග දෙක අන්තරය දාගන්න පුළුවන් කියලා බලනවා. එතන බලනවා 9. දැන් මෙතන වර්ගයක් හැදිලානේ තියෙන්නේ. ආයෙ මෙතන වර්ගයක් හදාගන්න දෙයක් නැහැ. හැබැයි 9 වර්ගයක් හැදිලා නැහැ. හැබැයි 9 කියන්නේ වර්ග සංඛ්‍යාවක්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරොත් ඔව් 9 කියන්නේ 3 වර්ගය. 9 කියන්නේ 3 වර්ගය. අපිට මේක දාගන්න පුළුවන්. දැන් පැහැදිලිව අපිට පේනවා මෙතන තියෙනවා වර්ග දෙකක් තියෙනවා වර්ග දෙකක් තියෙනවා වර්ග දෙක සෙට් වෙලා තියෙනවා අන්තරේ. එහෙනම් වර්ග දෙක අන්තරේ තියෙනවා. වර්ග දෙක අන්තරේ තියෙනවා අපිට කෙලින්ම දාගන්න පුළුවන් කොහොමද 2යි වර්ග දෙක තියෙන වර්ග දෙක මුලින් අහුවහම පේන එක දාගත්ත x ඍණ 3 ඊට පස්සේ මෙතන ඍණ තිබ්බ නිසා අනිත් පැත්තේ දාගන්නවා ධන. ඔන්න වර්ග දෙකක අන්තරය. වර්ග දෙක අන්තරය දාලා අපිට අවසාන උත්තරය ගන්න පුළුවන්. දෙවාරයක් x ඍණ 3 වාරයක් x ධන 3යි කියන. ඔන්න 7 වෙනි එක. ඔන්න 7 වෙනි එක. එහෙනම් අපි යමු 8 වෙනි ගාන. 8 වෙනි ගාන. ලඝු ගණක සම්බන්ධෙන්ච ගානක් තමයි මෙන්න මේ කියන 8 වෙනි ගාන වෙන්නේ. බලමු කොමේඩිය මොකක් ගන්න. අවසාන උත්තරය ආවේ දෙවාරයක් x ඍණ 3යි x ධන 3 කියන එක. හරි. 8 වෙනි එකේ අපිට තියෙන්නේ මොකද්ද මේ ලඝු ගණක සම්බන්ධ වෙච්ච ගානක් නේද? අපි බලමු 8 වෙනි එක. 8 වෙනි එකේ තියෙන්නේ මෙන්න මෙහෙම. 10 බලයක් කියලා තියෙනවා 0.6යි 3යි 7යි 5 සමානයි 4.3යි 4 කියලා. අපිට හොයන්න තියෙන්නේ ලඝු ගණක 43.4 අගේ තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. දැන් මේ කොහොමද හොයාගන්නේ කියන්නේ? අපිට මේ තියෙන පැහැදිලි දර්ශකයන්. අපි දන්නවා දර්ශකයක් මුලින්ම අපිට පුළුවන් ලඝු ගණක ආකාරයෙන් ලියා ගන්න. දර්ශකයක් ලඝු ගණක ආකාරයෙන් ලියා ගන්න කොහොමද අපි කියන්නේ? log පාදය log 10 4.34 සමාන වෙනවා 0.6යි 3යි 7යි 5යි. හරි. කොහොමද අපිට සාමාන්‍යයෙන් දර්ශකයක් තිබ්බොත් අපි ඒක ලඝු ගණකයක් ආකාරයෙන් ලියා ගන්න මෙන්න මේ විදිහට. දැන් log 10 පාදය කියලා කියන්නේ මොකටද? log 10 පාදය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ LG. log 10 පාදයට තමයි අපි LG කියන්නේ. ඒ කියන්නේ LG 4.3යි 4 අගය 0.6යි 3යි 7යි 5යි කියලා අපි දන්නවා. හැබැයි අපිට ඒක නෙමෙයි ඕනේ. අපිට ඕනි LG 43.4 අගය. දැන් මේක කොහොමද හදාගන්නේ කියන එක බැලුවොත් පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් මෙහෙම කියන්නද. දැන් හිතන්න ඔයාලට තියෙනවා x කියන සංඛ්‍යාවක්. x කියන සංඛ්‍යාවක් තියෙනවා 4.34 කියන. මෙන්න මේ කියන x වල ලඝු ගණක බලන්න ඔයා කියනවා. ලඝු ගණක බලන්න කියලා ඔයාට කියනවා. එතකොට ඔයා මොකද කරන්නේ? දෙපැත්තටම දාගන්නවා ලඝු ගණක x සමානයි මෙතනක් දාගන්නවා ලඝු ගණක 4.34 කියලා. එස් අපි දන්නවා ලඝු ගණක පොත භාවිතා කරලා දැන් බලන්න තියෙන්නේ. ඒතර අපි දන්නවා ලඝු ගණකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා පූර්ණාංශය සහ දශමාංශය කියලා. ඒතර මේක මුලින්ම පූර්ණාංශය කියන එක අපි කෙලින්ම දන්නවා මේ ගාන මේ තීලා තියෙන එක බලලා අපිට දාගන්න පුළුවන්. ඒතර මෙතන එකයි නම් තියෙන අපි කෙලින්ම දන්නවා පූර්ණාංශයේ 0.0 කියලා. ඊට පස්සේ ඉතිරි පැත්තේ තියෙන දශමාංශ ටික අපි මෙන්න මේ 43යි 4යි කියන එක අපි ලඝු ගණක පොත භාවිතා කරලා බලලා අගේ දානවා කීයයි කියලා 6යි 3යි 7යි 5යි. අපි සාමාන්‍යයෙන් ඔය විදිහේනේ SK ලඝු ගණකේ හොයාගන්නේ. SK ලඝු ගණකේ හොයාගන්නේ. එහෙනම් දැන් අපිට හොයන්න කියන්නේ 43.4 ලඝු ගණකය. එහෙනම් අපි නිකන් හිතමු x කියන්නේ 43.4 කියලා. මේකේ ලඝු ගණක හොයාගන්න ඔයා මොකක්ද දාගන්නේ? LG දෙපැත්තටම දාගෙන LG 43.4 කියලා දාගන්න. ඊට අපිට පූර්ණාංශය දා දශමාංශය කියන එක අපිට දාගන්න. පූර්ණාංශය අපිට පුළුවන් දාගන්න. මෙතන දශම තිතර පස්සේ දශම තිතරෙන් ඉස්සරහින් තියෙන්නේ මොනවද? ඉලක්කම් දෙකයි. ඉලක්කම් දෙකයි නම් අපිට එනවා කෙලින්ම පූර්ණාංශය එකයි කියන්නේ. ඊටසේ 43.4 යගේ අපිට 43.4 යගේ අපිට ලඝු ගණක පොත භාවිතා කරලා ගන්න තියෙනවා. දැන් අපිට තේරෙනවා එහෙනම් 43.4 නම් අපි ලඝු ගණක පොතෙන් බලන්න. දැන් අපි කලින් ගානේ 4.34 එක බැලුවා. 43.4 යගේ අපි බැලුවා. කීයද ආවේ? 6375 කියලා. එහෙනම් 43.4 මේකලත් වෙන්නේ මෙන්න මේ කියන 6375ම තමයි. 6375ම තමයි. හරි. ඔන්න ලඝු ගණකේ ඉස්සලා ඔන්න ඕක තමයි මේ තියරිය තමයි මෙතන තියෙන්නේ. දැන් අපි දන්නවා ලඝු ගණක 4.34 කියන්නේ මෙන්න මේක කියලා. මේක අපිට කෙලින්ම මේව මගුල් ඕනේ නැහැ. මම ඔයාලට මේක පොඩ්ඩක් විස්තර ගන්න එක කිව්වේ. අපිට පුළුවන්
කෙලින්ම 43.4 යගේ ලියා ගන්න. කෙලින්ම මොකද්ද පූර්ණාංශය දාගත්තා. මම ඒක පොඩ්ඩක් මෙති පැත්තෙන් දාගත්තොත් දැන් ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙහෙම එක 4.34 කියන්නේ 0.63375 කියලා. දැන් මෙතන තියෙන මේ දශම තිතට ඉස්සරහින් තියෙන එක සංඛ්‍යාව වෙන්නේ. ඒක නිසා තමයි මෙතන බිඳුව ආවේ. හරි. ඊට පස්සේ 43.4 කියන්නේ මෙන්න මේ කියන ලග් ගණක පොත භාවිත කරලා ගන්න එකයි. එහෙනම් ලග් ගණක 43.4 කියන්නේ දැන් මුලින්ම පූර්ණාංශය දාගන්න බෑනේ. දශම තිතට කලින් දෙකක් තියෙනවා නම් ඊට වඩා එකක් අඩුයි. දෙකට වඩා එකක් අඩුයි එක නෙබා. එක දැම්මා 43.4 ලග් ගණක පොතෙන් බැලුවා. ඉතින් මෙතනත් 43.4 ලග් ගණක පොතෙන් බලලා මෙන්න මේක දැම්මේ. එහෙනම් මෙතනටත් 43.4 ලඝු ගණකයේ පොතෙන් බලනවා අපිට මොකද්ද 6375. ඔන්න ඕක තමයි අපිට මේ ගානේ තියෙන අවසාන උත්තරය. අවසාන උත්තරය මොකද එන්නේ 1.6යි 3යි 7යි 5 කියන එක. හරි. ඔන්න 8 වෙනි ගාන. අපි යමු එහෙනම් 9 වෙනි ගානට. එහෙම කේස් එකක් නැහැ. 9 වෙනි ගාන. හරි. දී ඇති රූපයේ AB සිරස් දසක් වන අතර අපි මුලින්ම ඒක ටික ඇඳගමු නේ රූප පොඩ්ඩක් ඇඳගමු නේ මඤ්ඤං එනවා AB කියන්නේ මොනවද අරවම ඉගුවකින් ටිකක් කිව්වට පස්සේ මෙන්න මෙහෙම තමයි අපිට රූපේ දීලා තියෙන්නේ ඕකේ මෙතනින් මෙහෙම දීලා තියෙනවා කඩේට ටිකක් හරි මෙතන Aලු මෙතන Bලු මෙතන අංශක 90යිලු කොහොම තමයි දීලා තියෙන්නේ AB මෙතන C අපි බලමු දැන් ගානකින් දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටි. මෙතන කුරුල්ලෙක් ඉන්නවා. සිටි. C ලක්ෂයේ ළමයෙක් සිටි. C ලක්ෂයේ ඉන්න ළමයෙක්. මෙතන ළමයෙක් ඉන්නවා. මෙතන කුරුල්ලෙක් ඉන්නවා. හරි. තව දේශී සිරස් වේග හරි නියමයි. ළමයා කුරුල්ලා දකින්නේ A කියන ආරෝහණ කෝණයෙන්. මෙන්න මේ ළමයා මෙන්න මේ කියන කුරුල්ලව දකින්නේ A කියන ආරෝහණ කෝණයකින්. ඒ කියන්නේ මෙයා මෙන්න මේ කියන කුරුල්ලව පේන්නේ මෙන්න මේ තියෙන කෝණයෙන් නෙබ මෙන්න මේ තියෙන කෝණයෙන් මේකට අපි කියනවා මොකද්ද අපේ ඇස් මට්ටමේ ඉඳන් උඩ බලන කෝණයකට අපි කියන ආරෝහණ කෝණය. එහෙනම් මේකේ කියනවා ළමයා කුරුල්ලා දකින්නේ ඒ කියන ආරෝහණ කෝණයකින්. එහෙනම් මෙතන ඒ කියන ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා මෙන්න මෙතන ඉන්න කුරුල්ලා මෙන්න මේ ළමයාව දකින්නේ B කියන අවරෝහණ කෝණයකින්. ඇස් මට්ටමේ ඉඳන් අපි යටට බලනවා නම් අපි ඒකට කියනවා අවරෝහණ කෝණය කියලා. දැන් මෙන්න මේ කුරුල්ලට මෙන්න මේ ළමයා පේන්නේ B කියන අවරෝහණ කෝණය. එහෙනම් මෙයාගේ ඇස් මට්ටම මේ කියලා මාක් කරනවා. මෙතන ඉඳන් යටට මන්න කෝණය තමයි අංශක B කියලා කියන්නේ. අංශක B කියලා කියන්නේ. එහෙනම් මේ කුරුල්ලට ළමයා පේන්නේ අංශක B කියන අවරෝහණ කෝණයකින්. හරි. නම් රූපයේ එම කෝණ නිරූපණය කරන්න. හරි නිරූපණය කරා. නිරූපණය කරන්න A සහ B අතර සම්බන්ධය. මෙන්න මේ අංශක A සහ අංශක B අතර සම්බන්ධය. දැන් ඔක්කොම බලන්න මේක තිරස්. මේක B ලක්ෂයේ දෙපැන්ද තිරස් රේඛාව. එහෙනම් මේ දෙන්න එකිනෙකට මොනව වෙනවද? සමාන්තර වෙනවා. මේ දෙන්න එකිනෙකට සමාන්තර වෙච්ච නිසා ඔයාට පේනවා මෙතන දින මොකක්ද? Z එකක් නේ. Z එකක්. Z කියන මොනවද? ඒකාන්තර කෝණ. එහෙනම් මෙතන කෝණයට මෙතන කෝණේ සමාන. එහෙනම් අංශක B සමාන වෙනවා අංශක Aට. අංශක B සමාන වෙනවා අංශක Aට. ඔන්න ඕගොල්ලොන්ගේ 9 වෙනි ගාන. ඔන්න ඕගොල්ලොන්ගේ 9 වෙනි ගාන. අංශක B සමාන වෙනවා අංශක Aට මොනවද? ඒකාන්තර කෝණ නිසා. හරි. 9ක් ඉවරයි. අපි යමු එහෙනම් 10 වෙනි ගානට. 10 මොකක්ද කියන්නේ? 10 තියෙන්නේ මොකක්ද? නිකන් වදක්. සිලින්ඩරයි මොකක් හරි කේස් යන්නේ තියෙන බලමු මොකක්ද තියෙන්නේ කියලා දාන්නේ. 10 තියෙන මොකක් හරි සිලින්ඩර් කේස් එක මට පේනවා සිලින්ඩරයක් කියන එකක් දැක්කා. 10. 10. ඔව් සිලින්ඩර් සීන් එකක් තියෙනවා. 10. මොකද්ද? ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරය R මෙන් 3 ගුණයක්. ඍජු වෘත්ත සිලින්ඩරයක උසනේ. ඍජු වෘත්ත සිලින්ඩරයක් තියෙනවලු. මෙන්න මේක ඍජු වෘත්ත සිලින්ඩරයේ උස පතුලේ අරය වගේ පතුලේ අරය අපි හිතුවොත් R කියලා. ඒක වගේ 3 ගුණයක් උසයිලු මෙයා. ඒ කියන්නේ උස මෙයාගේ 3යි R වෙනවා. අරය R නම් උස එයා වගේ 3 ගුණයක් නම් පතුලේ අරය වගේ 3 ගුණයක් නම් උස කීයක් යනවා 3යි R වෙනවා. එන් 3 ගුණයක්. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය. මෙන්න මේ කියන වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම තීන්ත ගන්න ඕනලු. අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්?
පතුලේ තීන්ත කොච්චරක් ගන්නවද අපි හිතමු අපි නිකන් පතුලේ දෙකක් ගන්නවා කියලා. නිකන් දෙකක් වගේ ගන්නවා නම් එතකොට අපි මෙන්න මේ වක්‍රපෘෂ්ඨය 8ක් වගේ ගෑවනම් අපි අපිට කියන්න පුළුවන් මෙයා වගේ 4 ගුණයක් අපිට ඕනි වෙනවා තීන්ත වක්‍රපෘෂ්ඨය ගන්න. ඕකනේ ඔය මේකෙන් අහන්නේ නේද? ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙනම් මුලින්ම හොයාගමු මෙන්න මේ පතුලේ ගන්න. පතුලේ ගන්න අවශ්‍ය වෙන, ඒ කියන්නේ පතුලේ ගන්න අවශ්‍ය වෙන තීන්ත ප්‍රමාණය එහෙම නැත්නම් අපි හිතමු පතුලේ ගන්න ඕනි තීන්ත ප්‍රමාණය. ඒ කියන්නේ පතුලේ කියන්නේ දැන් සාමාන්‍ය වර්ගඵලයක් කියන්නේ. එහෙනම් පතුලේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් 5r වර්ග කියන එකකින්. පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? 5r වර්ග කියන එක. අර ඒ කියන්නේ r ම තමයි ඒ නිසා අවුලක් ඉන්නේ නැහැ. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 2 5r වාරයක් h. ඕකනේ. එතකොට 2 කියන්නේ ඒකමයි, 5 කියන්නේ ඒකමයි, r කියන්නේ අර ඒ කියන්නේ ඒකමයි, h කියන්නේ උස. උස කිය 3යි r. අපිට එනවා මෙතන 3 2 6යි 5r වර්ගය කියලා. 6යි 5r වර්ගය කියලා. එහෙනම් අපේ ගානේ දැන් අහන්නේ මොකද්ද? තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය. එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද? පතුලේ ගන්න ඕනේ වෙන්නේ 5r වර්ගයක්. වක්‍ර පෘෂ්ඨය ගන්න අවශ්‍ය වෙනවා 6යි 5r වර්ගයක්. එහෙනම් මෙයා වගේ කී ගුණයක්ද? මෙයා 5r වර්ග වගේ කී ගුණයක්ද? 6යි 5r වර්ග කියන්නේ 6 ගුණයක් 6 ගුණයක්. ඒක 6 ගුණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙයා වගේ 6 ගුණයක තීන්ත තිබ්බනම් අපිට මෙන්න මේ කියන වක්‍ර පෘෂ්ඨය ගා ගන්න පුළුවන් දෙයිද? ගා ගන්න පුළුවන්. ඔන්න 10 වෙනි එක කේස් එකක් නැහැ. 11 වෙනි ගාන. මූණත් 4 1 3 5 7 ලෙස අංක කර ඇති නොගැඹුරු චතුස්සලාකාර ධාතු ගැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අත්තට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාවය සොයන්නලු. මොකද දාන්නේ? චතුස්තලයක් නේද? චතුස්තලයක් දානවා කියන්නේ. එතකොට 1යි 3යි 5යි 7යි කියලා තමයි අංක දාලා තියෙන්නේ. දෙවරක් දානවා. මේ පළමු වර කීයද හිතුවොත් දෙවෙනි වර්ණයේ අඳින්නේ 5 7. හරි. මේ පළමු වර කියලා හිතන්න මේ දෙවෙනි වර කියලා හිතන්න. එහෙනම් මේක අපි තියෙන්න පුළුවන් එන්න පුළුවන් සංසිද්ධීන් ටික මාක් කරොත් මෙන්න මේ ටික එන්න පුළුවන්. මේ ටික ඔක්කොම එන්න පුළුවන්. මැද නැති වෙන කතන්දරයක් මේක වෙන්නේ නැහැ නේ. මැද නැති වෙන එහෙම කතන්දර නැහැ නේ මේක. ධාතු කරයන් උඩ දානවා කියන්නේ. මේ චතුස්කලයන් උඩ දානවා කියන්නේ. හරි. දැන් මේක අපිට කියන්නේ නොගැඹුරු චතුස්කලයන් ධාතු ගැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතර පිහිටන පැත්තේ ඉලක්කම් දෙකේ එකතුව 10 හැදෙනවලු. ඉලක්කම් දෙකේ එකතුව 10 හැදෙන්න ඕනේ. ඉලක්කම් දෙකේ මේ පළවෙනි වාර උඩ දාන එක පළමු වර මේ දෙවෙනි වර උඩ දාන කතන්දරය. හරි. කොහොම හරි අවසානයේදී මේ දෙන්න පළවෙනි වාර දාලා අපි අංකයක් සටහන් කරගෙන දෙවෙනි වාරෙත් දාලා අංක සටහන් කරගත්තාම ඒ දෙන්නගේ එකතුව 10 ලැබෙන සම්භාවිතාවය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් එකට දාලා මෙතන 10 හැදෙනවද නැහැ. මේ 1 1 එකතු කරාම 2 මේ සෙට් එකෙම හැදින්නේ නැහැ. මේ 3ට එකක් එකතු කරොත් 4 සෙට් වෙන්නේ නැහැ. 3ට 3ක් සෙට් වුණොත් 6යි සෙට් වෙන්නේ නැහැ. 3ට 5 සෙට් වුණොත් සෙට් වෙනවද 8යි සෙට් වෙන්නේ නැහැ. 3ට 7ක් සෙට් වුණොත් අන්න 10 හැදෙනවා. අන්න 10 හැදෙනවා. ඔන්න එකක්. ඔන්න එකක්. ඔන්න එකක්. හරි. මෙන්න එකක්. ඊට පස්සේ තව එකක් කිය. 5 ගත්තොත් 5ට 5 සෙට් වෙනවා 10 හැදෙනවා. 5ට 3 සෙට් වෙනවා කියලා 8 හැදෙන්නේ නැහැ නේද? 7ට 10 හැදෙන ක්‍රමයක් කියන්නේ 7ට 3 එකතු වුණාම 10ක් හැදෙනවා. 7ට 3 එකතු වුණාම 10ක් හැදෙනවා. එහෙනම් අපිට මුහුණත්තේ ඉලක්කම් දෙකේ එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාවය සොයන්නලු. එතකොට 1යි 2යි 3යි 4යි මුහුණ සිද්ධි කීයක් කියනවද 16ක් තියෙනවා. 4ක් අතර 4යි 8යි 12යි 16යි. එහෙනම් 10 එකතු 10 වශයෙන් අපිට හම්බෙන්නේ සිද්ධීන් 3ක විතරයි. එහෙනම් සම්භාවිතාවය කීයද? 16න් 3යි. සම්භාවිතාවය කීයද? 16න් 3යි. ඒක කොහොම යන්නේ? ඊට පස්සේ අපි යනවා අපේ 12 වෙනි ගානට. ජ්‍යාමිතියක් තියෙන්නේ 12 වෙනි ගානේ අපිට. හරි. අපි දාගමු. හරි. ඔයගොල්ලන්ට දීලා තියෙන රූප සටහන ත්‍රිකෝණයක්. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ. මෙයා A. එතකොට මේක අපිට ලම්බකයි කියලා එහෙම දීලා නැහැ. මෙයා B.
මෙතන දීලා තියෙනවා C කියලා. මෙතන දීලා තියෙනවා D කියලා. එතකොට අපිට මෙතන දීලා තියෙන අංශක 40යි කියලා. ඒ වගේම මේ දෙන්න සමානයි කියලා දීලා තියෙනවා. දත්ත දීලා තියෙනවා නැති වෙන්න බෑ මේකේ. මේකට දීලා තියෙනවා. ඊයස් අපිට තව දුන්නොත් තව දීලා තියෙනවා මෙතන x කියන එක දීලා තියෙනවා. අන්න ඔය කියන දත්ත ටික තමයි මේකේ දීලා තියෙන්නේ. මේ කියන දත්ත ටික තමයි මේකේ දීලා තියෙන්නේ ගානේ. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? x යගේ. මෙන්න මේ කියන x යගේ තමයි අපෙන් අහන්නේ. අපි බලමු කොහොමද හොයාගන්නේ කියලාද? කොහොමද හොයාගන්නේ කියලා බලමු. හරි. මේ ත්‍රිකෝණය ACD ත්‍රිකෝණය සැලකුවොත් මේ පාදයේ සමානයි නම් මෙතන කෝණය තමයි මෙතනටත් තියෙන්නේ. මෙතන 40 නම් පැහැදිලිව මෙතන 40යි. ඒක අවුලක් නෑ. ඊට අපි තව කතන්දරයක් දන්නවා මෙන්න මේ ABD කියන ත්‍රිකෝණය සැලකුවොත් මේ පාදයේ සමානයි කියලා දීලා තියෙනවා නම් මෙතන අංශක 40 නම් ඉන්නේ මෙතනත් අංශක 40ම තමයි එන්නේ. එතකොට ABD ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අංශය 180 කියන සංසිද්ධිය භාවිත කරලා මේ දෙන්නගේ එකතුවම අංශක 80යි නම් මෙතන අංශක 100ක් වෙනවා. එතකොට ABC කියන්නේ සරල රේඛාවක් කියන තීරිය භාවිත කරලා සරල රේඛාවන් මත පිහිටි කෝණ අංශක 180යි කියන ප්‍රමේය භාවිත කරලා මෙතන අංශක 100යි නම් මෙතන අංශක 80ක් වෙනවා. අංශක 80ක් වෙනවා. දැන් BDC කියන ත්‍රිකෝණය සලකලා ඒ තුනෙත් අභ්‍යන්තර කෝණ තුනෙත් එකතු අංශ 180 වෙන්න ඕනි කියන ප්‍රමේය භාවිත කරලා මෙතන 80යි මෙතන 40යි ඒ කියන්නේ 120යි එන x වලට අගේ එන්න ඕනි 180න් 120ක් අඩු කරාම අපිට s වලට අදාළ අගේ එනවා x කියන අංශක 60යි කියලා. s කියන අංශක 60යි කියලා. ඔන්න 12 වෙනි ගානත් අපි මේ විදිහට හදලා ඉවරයක් කරා. ඔන්න 12 වෙනි ගානත් ඉවරයි. එහෙනම් අපි යමු 13 වෙනි ගාන හදන්න. 13 වෙනි ගාන හදන්න. ඒක කේස් එකක් නෑ වැඩි කේස් එකක් එහෙම නෑ නේ මේක. හරි. 13 වෙනි ගාන. 12 වෙනි කීයද? අංශක 60යි කියලා. හරි. 13 වෙනි ගාන. 13 වෙනි ගාන. 13 වෙනි ගාන. බලමු. දාගන්න. 13 වෙනි ගාන. හරි මෙහෙම දීලා තියෙනවා. සරල ත්‍රිකුණ කියලා අයිටම් එකක් දීලා මෙතන තියෙනවා බිංදුවත් 10ක් අතර නිකිල බිංදුවත් 10ක් අතර තියෙන නිකිල සෙට් එක මෙතනින් ලියන්න කියලා තියෙනවා. ඒතකොට A අපිට දීලා තියෙනවා බිංදුවත් මේ 10 නෙමෙයි මෙතන තියෙන බිංදුවත් 7ක් අතර. මෙතන බිංදුවත් 7ක් අතර ප්‍රථමකනේ ප්‍රථමක සංඛ්‍යා ටික මෙතන ලියලා තියෙනවා. ඒ කියන එක. B කියන එකේ බිංදුවත් 7ක් අතර දෙකේ ගුණාකාර සෙට් එක දීලා තියෙනවා. දෙකේ ගුණාකාර සෙට් එක දීලා තියෙනවා. කොහොම තමයි අපිට දීලා තියෙන්නේ මෙතන අපිට හඳුන්වා දීලා තියෙන්නේ. හරි. වන විට පහත් දී ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරා ඊට යටින් ඉරක් අඳින්නලු. දීලා තියෙන ප්‍රකාශ ටික. A මේලේ B සමාන වෙනවලු අර කියන උලකේට. ඊට අපිට දෙකේ දීලා තියෙනවා A ඡේදනයේ B සමාන වෙනවලු 2 4ට. ඊට තුනට අපිට දීලා තියෙනවා NA කියන්නේ 3යි. ඒ කියන්නේ A කියන එකේ අවයව ගාන 3යි කියලා තමයි දීලා තියෙන්නේ. අපි බලමු මේ සෙට් එකේ මොනවද හරි කියන එක. හරි කියන එකට අපිට යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙන බිංදුවත් 3ක් අතර නිකිල සංඛ්‍යා අපි එළිය පොඩ්ඩක් ලියාගත්තොත් බිංදුවත් 3ක් අතර තියෙන නිකිල සංඛ්‍යා මොනවද? 1 2 3 4 5 6. හරි. බිංදුවත් 3ක් අතර ප්‍රථම සංඛ්‍යා කියන්නේ කීයේ තියෙන්නේ කියලා? 2. එතකොට 3. දැන් අපි දන්නවා 5. 7ක් අතර ගිහුවාම 7යි තියෙනවද? 7යි වෙන්නේ නැහැ. ඊට පස්සේ B එකේ අපි තියෙන්නේ බිංදුවත් 7ක් අතර දෙකේ ගුණාකාර 2 4 6 කියන සෙට් එක. හරි. දැන් අපි බලමු A මේලේ B. A ගේ B ගේ සම්පූර්ණ ටික මෙන්න මේ කියන කුලකේ තියෙනවා. A ගේ B ගේ සම්පූර්ණ සෙට් එක කියන්නේ 2 3 5. එතකොට මෙතන 4 6 ඉන්නවා. ඒ කියන්නේ 2 3 4 5 6 කියන සෙට් එක මේ ටිකේ ඉන්නවා. නෑ. මෙතන එකක් තියෙනවා මේ සෙට් එකේ එකක් වෙනවද නැහැ එහෙනම් මේකට වැරදිනවා A ඡේදනේ B
A ගේ B ගේ දෙන්නටම පොදු ටික 2යි 4යි කියලා හමු. A ටයි B ටයි දෙන්නටම පොදු කියලා කියන්නේ 2 විතරයි පොදු. 2 විතරයි පොදු. 4 මෙයාගේ නෑනේ. එහෙනම් මේකත් බැරි. A ගේ තියෙන අවයව ගාන 3යි. A ගේ තියෙන අවයව ගාන පැහැදිලිවම 3යි. එහෙනම් මේක තමයි හරි උත්තරේ වෙන්නේ. ඒක තමයි හරි උත්තරේ වෙන්නේ. හරි ලේසි ගානක් ඒක. හරි 13 තමයි යෝග. එස අපි යනවා 14 වෙනි ගානට සුළු කිරීමක් තමයි තියෙන්නේ 14 එක. 14 තියෙන මොකද්ද? පැහැදිලි සුළු කිරීමක්. 3x වර්ගය වැඩි කිරීම 2y බෙදීම 8x y. එතකොට මේක අපි සුළු කරගන්න කොහොමද? 3x වර්ගය වැඩි කිරීම 2y. අපිට බෙදීම පුළුවන් මොකද්ද? පරස්පරය දාලා උඩයට මාරු කරගෙන බෙදීම ගුණ කිරීමක් බවට පරිවර්තනය කරගන්න. මොකද මෙතන යට තියෙන සාමාන්‍යයෙන් එකනේ. අපි පරස්පරය දාන එක මතකයිනේ. බෙදීමක් අපිට ගුණ කිරීමක් කරගන්න පුළුවන් මොකක් කරද? පරස්පරය දාලා. එතකොට මේ 8xy කියන එක 8 ඉන්නේ මොකද? එකනේ. මෙන්න මේ කියන බෙදීම අපිට ගුණ කිරීමක් කරගන්න පුළුවන්. මෙන්න මේක උඩයට මාරු කරලා ලිව්වහම. මේක උඩයට මාරු කරලා ලිව්ව ගමන් මෙන්න මේ තියෙන බෙදීමේ ලකුණු ගුණ කිරීමේ ලකුණක් බවට පත් වෙනවා. හරි. ඒක හරි. එතකොට අපි මේක සුළු කරගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතන y ට මෙතන y කැපෙනවා. මෙතන x ට මෙතන 1x කැපෙනවා. එතකොට අපිට එනවා 6x බෙදීම 8යි කියලා මේක තව සුළු වෙනවා. උඩ යට ඔක්කොම දෙකෙන් කැපුණාම 3x බෙදීම 4යි කියලා අපිට අවසාන උත්තරේ එනවා. 3x බෙදීම 4යි කියලා අපිට අවසාන උත්තරේ එනවා. හරි. 15 ගුණෝත්තර ශ්‍රේණියක් සම්බන්ධ වෙලා තියෙනවා 15 වෙනි ගානට. මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා දැන්. ගුණෝත්තර ශ්‍රේණියෙන් අපි දන්න පදයක් වෙන සූත්‍රය මොකක්ද? Tn සමානයි AR වාරයක් n ඍණ 1. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය තමයි අපෙන් අහන්නේ. අපි එහෙනම් දෙවෙනි පදේ දීලා තියෙනව නේද? එහෙනම් අපි දාමු Tn සමානයි AR වාරයක් n ඍණ 1. A කියන්නේ පළමු පදේ, R කියන්නේ පොදු අනුපාතය, n කියන්නේ අදාළ පදයට අදාළ අගය, එක කියන්නේ එකම තමයි. ඒ කියන්නේ දෙවෙනි පදේනේ, දෙවෙනි පදේ ඍණ 6යි කියලා දීලා තියෙනවා. එතකොට n ට දාන්න 2, t2 ඍණ 6යි. ඒ කියන්නේ t2 යදී කීයද? ඍණ 6යි. ඍණ 6යි. ඒ කියන්නේ පළමු පදේ අපි දන්නේ නැහැ. R කියන්නේ පොදු අනුපාතිකය අපි දන්නේ නැහැ, දීලත් නැහැ. ඒකත් අපි නිකන් R කියලා දාගමු. එතකොට n කියන්නේ 2නේ, මෙතන දාන්නේ 2. එතකොට 2කින් අඩු වෙනවා 1. එතකොට එනවා ඍණ 6 සමානයි AR වාරයක් 2කින් එකක් අඩු කරාම 1යි. ඔන්න ඔක තමයි පළවෙනි සමීකරණය කියලා අපිට එන්නේ. දෙවෙනි සමීකරණයේ තුන්වෙනි පදේ ඍණ 12යි කියලා දීලා තියෙනවා. තුන්වෙනි පදේ අපිට දීලා තියෙනවා මොකක්ද? ඍණ 12යි කියලා. ආයෙත් අර සූත්‍රෙම දාන්න තියෙන්නේ. තුන්වෙනි පදේ අපිට දීලා තියෙනවා ඍණ 12යි කියලා. එතකොට AR n ට දාන 3න් අඩු කරන එකක්. හරි. එතකොට ඍණ 12 සමානයි කියලා අපිට එනවා AR වාරය 3 එකක් ගියාම 2යි කියනවා. මේක තමයි අපේ දෙවෙනි සමීකරණය කියලා කියන්නේ. දෙවෙනි සමීකරණය කියලා කියන්නේ. දැන් අපෙන් අහන්නේ පස්වෙනි පදේ. අපෙන් අහන්නේ පස්වෙනි පදේ. පස්වෙනි පදේ හොයාගන්න නම් අපිට A දැනගන්නත් වෙනවා R දැනගන්නත් වෙනවා. A දැනගන්නත් වෙනවා R දැනගන්නත් වෙනවා. එහෙනම් අපිට පුළුවන් නේද දෙකෙන් එක බෙදලා R හොයාගන්න. දෙකෙන් එක බෙදලා අපිට R හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඍණ 12 සමානයි AR වර්ග. මේක බෙදෙන ඒතෝ ඍණ 6න් මේක බෙදෙනවා AR වලින්. මෙතන බෙදුවොත් තියෙනවා ධන 2යි කියලා. මෙයාට මේ R කැපෙනවා. මෙතනට එක R එකක් කැපෙනවා. එතකොට R වලට අපිට එන උත්තරේ කීයද? 2යි කියලා. R සමානයි 2යි කියලා උත්තරේ. දැන් අපි R වල අගේ දන්නවා. R වල අගේ විතරක් දැනගෙන අපිට බෑ පස්වෙනි පදේ හොයන්න. අපිට පස්වෙනි පදේ හොයන්න අපිට A දැනගන්න වෙනවා R දැනගන්න. අපි R දන්නවා නම් 2යි කියලා. අපිට මේ කියන එක සමීකරණයට R වල අගේ ආදේශ කරලා ඒ වල අගේ ගන්න පුළුවන් නේද? එහෙනම් අපි දාගමු එකට ආදේශය කරලා ගියම ගහමු. එක කියන්නේ ඍණ 6 සමානයි AR ටනේ. R කියන්නේ 2. R කියන්නේ කීයද? 2. එහෙනම් A සමානයි කීයක් කියනවද? ඍණ 3ක් කියලා එනවා. A සමානයි ඍණ 3ක් කියලා අපිට එනවා. A සමානයි ඍණ 3ක් කියලා එනවා. එහෙනම් අපි දන්නවා R වල අගය දැන් 2යි කියලා දන්නවා. A වල අගය අපි දන්නවා ඍණ 3යි කියලා. එහෙනම් අපිට පස්වෙනි පදේ හොයාගන්න බැයිද? අපිට පුළුවන් මම මේක මේ පැත්තෙන් දාගන්න. පස්වෙනි පදේ තියාගන්නවා T කියන සමානයි AR වාරයක් n ඍණ 1. පස්වෙනි පදේ නම් n ට දාගන්නවා 5. A කියන්නේ මුල් පදේ ඍණ 3යි. R කියන්නේ පොදු අනුපාතිකය 2යි.
n කියන්නේ පස්වෙනි පදේ නිසා පහෙන් එකක් අඩු කරලා කිලින්ම මම දාගන්නවා 4යි කියලා. එතකොට t 5 යා කියනවා ඍණ 3 වාරයක් 2 4 වෙනි බලය කිය. ඉතින් 2යි 4යි 8යි 16යි. එතකොට t 5 කියන්නේ 16 වරක් 3 ඍණ 48යි. ඒ කියන්නේ පස්වෙනි පදේ කියන්නේ කීයද? ඍණ 48යි. ඍණ 48යි. පස්වෙනි පදේ කියන්නේ කීයද? ඍණ 48. හරි. ඔන්න ඔහොම විදිහට අපි 15 වෙනි ගානත් ඉවරයක් කරා. එහෙනම් අපි යමු දැන් 16 වෙනි ගාන හදාගන්න. 16 වෙනි ගාන හදාගන්න. හරි. තාම කේස් එකක් තියෙන එහෙම මොකක්ද ගානක් ආවේ නැහැ. මේ ඔක්කොම කලින් පාර එක්සෑම් වල අහුව විදියටම අදාළ පුරුදු ගණන් ටිකක්. පුරුදු ගණන් ටිකක්. හරි. එහෙනම් අපි දැන් යමු කීවෙනි ගානද? අපේ 16 වෙනි ගානේ. ඒකේ තියෙන පොඩි ජ්‍යාමිතිය හා සම්බන්ධ වෙච්ච ගානක්. 16 වෙනි ගාන. හරි. එන්න ඕන 16 වෙනි ගාන. හරි. 16. ABCD වෘත්ත චතුරස්‍රයන්. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ වෙච්ච ගානක් මම මුලින්ම ගාන ඇඳගෙන ඉන්නවා. ගාන මුලින්ම මම ඇඳගෙන ඉන්නවා. හරි. ඕකේ. මෙහෙම දැම්මා. මේක මෙතනින් මෙහෙම කැපෙනවා. මේක දික් කරලා තියෙනවා. හරි වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණයක්. ප්‍රමේයන් ඔළුවට එන්න ඕනේ මේව දැක්කම. හරි මේක කැපෙනවා. මේක කැපෙනවා. හරි. අපි දැන් බලමු. දැන් ලකුණු කරමු A B C D E. මේකේ දීලා තියෙන தත්ත ටික කිව්වොත් මෙතන අපිට දීලා තියෙන අංශක 32යි කියලා. අපිට දීලා තියෙනවා. එතකොට ඔච්චරයි දීලා තියෙන්නේ. ඔච්චරයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ CBE විශාලත්වය. CBE මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මේ මොකද්ද මේ තියෙන්නේ? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක්. තමයි මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ බාහිර කෝණය අගය මොකට සමාන වෙන්නේ කියන්නේ ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එහෙනම් මෙන්න මේක අභ්‍යන්තර මෙන්න මේකට සමාන වෙනවා. එහෙනම් මේ x වල අගයම තමයි මෙන්න මෙතනටත් එන්නේ. එහෙනම් අපි මේ කෝණය හොයාගත්තා නම් වැඩි ඉවරද නැද්ද? වැඩි ඉවරයි. කොහොමද දැන් අපි මේ කෝණය හොයාගන්නේ? කොහොමද දැන් අපි ඔය කියන කෝණය හොයාගන්නේ? ඔච්චර තියෙන දත්ත ඔච්චරනේ තියෙන දත්ත. තව අපොඩකින් BD මගින් මෙන්න BD මගින් ADC සමච්ඡේදනය කරනවා. අන්න හරි. එහෙනම් මෙතන එකම තමයි මෙතනටත් ඉන්නේ. හරි. දැන් බලමු කොහොමද හොයාගන්නේ කියලා. මෙන්න මේ කෝණය ADC කෝණය හොයාගත්ත කියන්නේ ඒක කෙලින්ම CBE ට සමානයි. මොකද ඒක ප්‍රමේයයක්. කොහොමද හොයාගන්නේ? හරි මේ පේනව නේද? මෙන්න මේ කියන වෘත්ත ඡාපය. මේ එකම ඛණ්ඩේ කෝණ. එකම ඛණ්ඩේ කෝණ කියන එකෙන් දාගන්න පුළුවන් මේ. මෙන්න මේ කියන කෙලින්ම ඡාප කැලල මගින් මෙන්න මෙතන ඡේදය වෙනවා පරිධිය. එතන 32යි. ආයෙත් මෙන්න මේකම මගින් මෙන්න මෙතන පරිධිය ඡේදනය වෙනවා. එහෙනම් මෙතන 32 නම් මෙතන 32යි. මෙතන 32 නම් මෙතන 32 සමච්ඡේදය වෙනවා කියනවා. එහෙනම් ADC කියන්නේ අපිට 64යි වෙනවා. එහෙනම් ADC 64යි කියන්නේ ඒක කෙලින්ම සමාන වෙනවා CBE ට. එහෙම නැත්නම් x වලට. x සමාන අංශක 64යි. මොකද ඒක මොකද්ද? ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඔන්න ඕක තමයි අපේ 16 වෙනි එක. 16 වෙනි එක. ඊට පස්සේ බලමු 17 වෙනි එක. කුඩා පොදු ගුණාකාරය. හැමදාම අහන එක. 17. කුඩා පොදු ගුණාකාරය. හැමදාම අහන එක. 6යි x වර්ග තියෙනවා. 5යි xy තියෙනවා. 2යි y වර්ග තියෙනවා. 6යි x වර්ග කියන එක මම පොඩ්ඩක් හිතුවා ලියා ගන්නවා. 2 වාරයක් 3 වාරයක් x වර්ග තියෙනවා. හරි. x වල දෙන්නේ x වාරයක් x. ඒතර 5යි xy කියන එකත් මම ওই විදිහම ලියාගත්තොත් 5 වැඩි කිරීම x වැඩි කිරීම 2යි y වර්ග කියන එකත් මම ওই විදිහම ලියාගත්තොත් 2 වාරයක් y වැඩි කිරීම y. ඊට මොකද්ද කරන්නේ? මෙන්න මේ හැදිච්ච වගේ වැඩිම බලයේ තියෙන සංඛ්‍යා ටික අරගෙන 2 වැඩිම බලයේ තියෙන්නේ කීවෙනි එකද? 3 වැඩිම එක තියෙන්නේ කීවෙනි එකද? x වල කීයද කියන එක අපි දැන් ලියාගන්න යනවා. ඒතර මෙතන තියෙන 2 එක බලය 3 එක බලයයි. එතකොට 2 වාරයක් 3 වාරයක් මෙතන ඉන්න හැබැයි x වල වර්ගයක්. මෙතන ඉන්න 5යි xy එක. මෙතන ඉන්න 2යි y වර්ග. එතකොට අපි
තියෙන සංඛ්‍යා ටික බලලා අපේ තියෙන ඉලක්කම් ටික බලලා ඒ ටිකේ වැඩිම බලයන් තියෙන සෙට් එක අපි ලියාගමු. දැන් 2 කියන එක බැලුවොත් මේ සෙට් එකේම 2ට අදාළ වෙච්ච වැඩිම බලය 2 පළවෙනි බලය. 2 පළවෙනි බලය. ගුණ කිරීම. දැන් 3 කියන සංඛ්‍යාව බැලුවොත් ඉලක්කම් බැලුවොත් මේ 3ේම තියෙන්නේ 3 පළවෙනි බලය තමයි වැඩිම එකක් විශ්ේ. එන එක ලියාගන්න. 5 එක තමයි. හැබැයි x වල ගත්තොත් x වල වර්ගයක් තියෙනවා. y වලත් වර්ගයක් තියෙනවා. එහෙනම් ඕක තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. 2 9 30යි 30යි x වර්ග y වර්ග. 30යි x වර්ග y වර්ග තමයි මෙයාගේ කුඩා පොදු ගුණාකාරය වශයෙන් අපිට එන්නේ 17 වෙනි එකට. හරි. 18 වෙනි ගාන. 18 වෙනි ගාන. 18 වෙනි ගාන මොකක්ද කියන්නේ කියලා? ඍජු පිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 ऋजु पिस्मेक ऋजु पिस्मेक ऋजु पिस्मेक apa yang kamu ko ऋजु पिस्मेक අහුනේ ඍජු විස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය මෙන්න මේ හරස්කඩේ වර්ගඵලය 616 මෙන්න මේකද 616යි වර්ග සෙන්ටිමීටර් කි. එම විස්මය උසර සමාන උසක් සහිත සහ පතුලේ අරය R වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව පිස්පේ පරිමාවට සමාන වේලු. එම විස්මය උසර සමාන උසක් සහිත සහ පතුලේ අරය R වන ඍජු වෘත්ත සිලින්ඩරයක්. ඍජු වෘත්ත සිලින්ඩරයක්. එතකොට මේකේ උස අපි හිතුවොත් h කියලා එහෙනම් මේකේ උසත් h ම තමයි. ඒක අපිට ගානේ දීලා තියෙනවා මේක පතුලේ ආරය අපිට දීලා තියෙනවා r කියලා. නේද? පතුලේ ආරය r වේලු. සිලින්ඩරයේ පරිමාව පිස්පේ පරිමාවට සමාන වේ. මේ දෙන්නේ පරිමාව එකිනෙකට සමානයිලු. සමානයිලු. r යගේ සෙන්ටිමීටර වලින් සොයන්නලු. අපි බලමු දැන් r වල අගය තමයි අපිට අහන්නේ. r වල අගය තමයි අපෙන් අහන්නේ. හරි. දැන් අපි මෙන්න මේකේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස 616 වාරයක් h. මේක පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය කියන්නේ 5r වර්ග වාරයක්. උස කියන්නේ h ම තමයි. උස කියන්නේ h ම තමයි. හරි. දැන් අපිට r වලට අගය ගන්න තමයි තියෙන්නේ. r වලට අගය ගද්දී මෙන්න මේ h මේ h කැපෙනවා. එතකොට 616 සමානයි 5 කියන්නේ 7න් 22 වාරයක් r වර්ග. r වර්ග කියලා තමයි අපිට එන්නේ. එතකොට මේක 616 සමානයි 22 කියන එක කැපෙනවද කියන කතන්දරේ බැලුවොත් 616 22කින් කැපෙනවද කියන කතන්දරේ බැලුවොත් 22 වරක් අපි මුලින්ම මේක දෙකෙන් බෙදනව නේද? අපි මේක මුලින්ම දෙකෙන් බෙදන්නේ. r වර්ග සමානයි 616 වාරයක් 7 බෙදීම 22 නේ. මේක මුලින්ම දෙකෙන් බෙදනවනේ මෙතනට එනවා. එතකොට 1යි මෙතනින් එනවා 3යි මෙතනින් එනවා 0 මෙතනට එනවා 8යි 308යි කියලා. එතකොට 11 වරක් 308 වෙන්නේ කීයද? 11 වරක් කීයද 308 වෙන්නේ? 11 වරක් 28 නේද? 11 වරක් 28 නේද? 11 වරක් 28 නේද? 11 වරක් 28 තමයි 308 වෙන්නේ. ඔව් 11 වරක් 28. එතකොට r වර්ගය සමාන වෙනවා 28 වාරයක් 7ට. හරි. එතකොට 8 වරක් 7 කියන්නේ කීයද? 8 වරක් 7 කියන්නේ 4කට 49 56යි. 5ක් ඉතුරුයි. 4 10යි 10යි 5යි 15 156. 156යි. now r කියන්නේ 156 වර්ගමූලය. 156 වර්ගමූලය කීයද? r සමානයි කීයද? 156 වර්ගමූලය කියන්නේ අපිට ඉන්න 156 දාවේ 7 වරක් 8 කියන 7 වරකට 56 නේ. 56 4 17 17 5 19 sorry 156 නෙමෙයි 196 ඉන්නවා 196 196 196 වර්ගමූලය 196 වර්ගමූලය කියන්නේ සෙන්ටිමීටර කීයද 14යි සෙන්ටිමීටර 14යි 196 වර්ගමූලය කියන්නේ කීයද 14යි 14යි හරි ඒ කියන්නේ 18ට එන්නේ කීයද r වල අගය සෙන්ටිමීටර 14යි කියලා 14යි කියලා තමයි අපිට r වල අගය එන්නේ ඔන්න 18 වෙනි ගාන හරි 18ක් ඉවරයි දැන් අපි යමු වෙන 19 වෙනි ගානට 19 වෙනි ගානට මෙතන පොඩි සුළු කිරීමක් තියෙන ඉච්චරයි සුළු කිරීම වරද්ද ගන්න නැතුව කරගන්න එතකොට වැඩි ඉවරයි 18 වෙනි ගාන ඕම යන්නේ එතකොට අපි යමු 19 වෙනි ගානට මොකද්ද වෙන්නේ කියලා 19 වෙනි ගානේ උත්තරේ
හරි. 19. 19 මොකක්ද කියන්නේ? දී ඇති ABC ත්‍රිකෝණය අපි ABC ත්‍රිකෝණය ඇඳගමු. දී ඇති මෙතන A මෙයා B C ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් DE වෙනවලු. මෙතනින් ගහලා දින එක. මෙතන D මෙතන E මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. DE මධ්‍ය ලක්ෂ්‍ය හරි ADE කියන්නේ අණුවලු AD මෙතන අණුවලු. හරි. අණුවද BC ED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයන්නලු. අපිට මෙතන දීලා තියෙන දත්ත කිව්වොත් මෙයා 4යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙයා 4යි නම් මෙතන මධ්‍ය ලක්ෂ්‍යයන් නම් යා කරලා තියෙන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය වලට මෙතන 4යි. හරි. මෙතන දීලා තියෙනවා සෙන්ටිමීටර 6යි කියලා. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයට මෙතන 6යි නම් මෙයා වගේ භාගයක් තමයි ඊට උඩ තියෙන මෙන්න මේක. කියන්නේ 3යි සෙන්ටිමීටර. හරි. එතකොට අපෙන් අහන්නේ BCED චතුරස්‍රයේ පරිමිතිය. BCDE කියන මෙන්න මේ කියන චතුරස්‍රයේ පරිමිතිය තමයි අපෙන් අහන්නේ. හරි. චතුරස්‍රයේ පරිමිතිය හොයන්න අපි මෙයා දන්නවා 4යි කියලා, මෙයා දන්නවා 3යි කියලා, මෙයා දන්නවා 6යි කියලා. හැබැයි මේ පාදේ අපි දන්නේ නැහැ. මේ පාදේ අපි දන්නේ නැහැ. හැබැයි අපි එකක් දන්නවා මේ පාදේ සමානයි මොකද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයනේ. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට. අපි තව එකක් දන්නවා මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක මෙයා 3 නම්, මෙයා 4 නම් පයිතගොරස් ත්‍රික වලට අනුව මෙයා 5 වෙන්න ඕනේ. මෙයා 5 නම් මෙයා 5 වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන චතුරස්‍රයේ පරිමිතිය කියන්නේ 5 ඝන 3 ඝන 4 ඝන 6. ඒ කියන්නේ 6යි 4යි 10යි 10යි 3යි 13යි 13යි 5යි කිය 18යි සෙන්ටිමීටර 18යි සෙන්ටිමීටර 18යි සෙන්ටිමීටර වෙනවා. ඔන්න 19 ගන්නවා. ඒක නම් ලේසි ගන්න. 20 හරි 20 වෙනි ගණන් බලන්න. කාර්සිය තලයේ මත 4 6 සහ 6 9 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය. ලක්ෂ දීලා දෙන කියන 4 6 6 9 කියලා දීලා තියෙනවා. දැන් යම් කිසි එකක ප්‍රස්ථාරයේ සමීකරණය කියන්නේ y සමානයි mx ධන c. mx ධන c. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අපිට අනුක්‍රමණය හොයා ගන්න පුළුවන් යම් කිසි කණ්ඩායම් ටිකක් දන්නෝ නම් y කණ්ඩායම් වෙනස බෙදීම s කණ්ඩායම් වෙනස. එහෙනම් අපි දන්නෝනේ y කණ්ඩායම් වෙනස බෙදීම s කණ්ඩායම් වෙනස. 9 අඩු කිරීම 6 y කණ්ඩායම් වෙනස. බෙදීම s කණ්ඩායම් වෙනස. 6 අඩු කිරීම 7. 6 අඩු කිරීම 7. එතකොට 9න් 6ක් ගියාම 3යි 6න් 4ක් ගියාම 2යි. එතකොට අනුක්‍රමණය අපිට එනවා කීයද? 2කින් 3යි කියලා. අනුක්‍රමණය දන්න. හැබැයි අපි දන්නේ අන්තක්ඛණ්ඩය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි අනුක්‍රමණය දන්නවා අන්තක්ඛණ්ඩය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා යම්කිසි ඛණ්ඩාංග දෙකක් දන්නවා. මේ x අක්ෂය මේ y අක්ෂය කියලා දන්නවා. එහෙනම් මේක ප්‍රස්ථාරයේ y සමාන ms ධන c කියන ප්‍රස්ථාරය නම් ප්‍රස්ථාරයේ අපි s කියන තැනට 4 ආදේශ කරොත් s කියන තැනට 4 ආදේශ කරොත් y කියන තැනට 6 ආදේශ කරොත් අපිට මෙන්න මේ c හොයාගන්න බැහැ. මොකද අපි දැන් m දන්නවා. y කියන්නේ 6 නම් y ට දාගමු 6යි කියන. m කියන්නේ කීයද? 3 බෙදීම 2යි. එතකොට x කියලා අපි දන්නේ මෙතන කීයද? 4යි. ධන c. එතකොට මේකට මේක කැපෙනවා 2යි. එතකොට 6 සමානයි 6 ධන c වෙනවා. එහෙනම් මේ ධන 6 මෙහෙට ආවොත් ඍණ 6ක් වෙනවා. 6න් 6ක් පටනවා බිඳුවක් වෙනවා. c සමානයි බිඳුව. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩයක් නැහැ. අන්තක්ඛණ්ඩයක් නැහැ. ඒ කියන්නේ y අක්ෂය කැපෙන්නේ නැහැ. එහෙනම් මේක මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක් වෙනවා. එහෙනම් මේ ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි ms ධන c ආකාරයෙන් y සමානයි m කියන අනුක්‍රමය තුන බෙදීම 2x c කියන්නේ බිඳුවයි. එහෙනම් ප්‍රස්ථාරයේ සමීකරණය තමයි y සමානයි 2න් 3යි xy සමානයි 2න් 3යි s කියන එක. ඔන්න 19 හරි 20 හරි තව ප්‍රශ්න පහයි තියෙන්නේ. ඒ ප්‍රශ්න පහත් අපි මේ විදිහටම කතා කරලා ඉවරයක් කරගමු. හරි. අපි යමු එහෙනම් 21 වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නෙට අපි යමු. හරි. 21. 21 බලන්න. එතන තියෙන ජ්‍යාමිතිය ගන්න. ජ්‍යාමිතිය ගන්න කොච්චර තියෙනවද? හැබැයි හරි ලේසි ජ්‍යාමිතියනේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ. හරි. වෘත්තය දීලා තියෙනවා. වෘත්තමයි වන්ති. හරිද? ඕවේ ABCD සමාන්තර රාශියක්ද? AOB F සරල රේඛාවක්ද? මේ රූපේ දක්වන තොරතුරු අනුව DEF විශාලත්වය. ඔක්කොම කලින් අපි යන්න ගමු. රූප සටහන. ඕකේ. හරි. එහෙම තමයි තියෙන්නේ.
එසේ මෙතන ඉඳන් ඔන්න ඔහොම අරන් තියෙනවා. ඒතර මෙතන A කියලා දීලා තියෙනවා. මෙතන අරය මේ කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. එතකොට මෙතන කැපෙන තැන B කියලා දීලා තියෙනවා. මෙතන තව ටිකක් දික් කරලා මෙතන E මෙතන F කියලා දීලා තියෙනවා. ගානේ. එතන මෙතන තව C කියලා දීලා තියෙනවා. මෙතන D කියලා දීලා තියෙනවා. මේකට මේකට සමානයි. මොකද මේක මොකක් නිසාද? මේ සමාන්තර ආශ්‍රය නිසා. දැන් අපෙන් අහන්නේ DEF මෙන්න මේ කෝණය අගේ තමයි අහන්නේ. මේ කෝණය අගේ තමයි අපෙන් අහන්නේ. කොහොමද ඒ කෝණය අගේ හොයාගන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරගන්න. DEF මෙන්න මේ කෝණය අගේ තමයි අපෙන් අහන්නේ. DEF මෙන්න මේ කෝණය අගේ තමයි අපෙන් අහන්නේ. මේ කොහොමද අපි හොයාගන්නේ? අපි දන්න හැබැයි මෙතන පොඩි ත්‍රිකෝණයකුත් තියෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ පාදයක් දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණය, එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා කියන ප්‍රමේයකුත් තියෙනවා. මේ කෝණ දෙක හොයාගත්තා නම් ඒ දෙන්නගේ එකතු x සමාන වෙනවා කියලා අපිට කියාගන්නත් පුළුවන්. එතනින් එහාට තව අපිට කෝණයක් දීලා තියෙන කිසිම කෝණයක් නැත්නම් දීලා තියෙන මෙතන 70යි කියලා දීලා තියෙනවා. මෙතන 70යි නම් සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙතනත් 70යි. මේක විස්කම්භය. විස්කම්භය මගින් පරිධිය ආපාත වෙලා තියෙනවා. මෙතන එන අංශක 90යි. අංශක 90ක් වෙනවා. අංශක කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. හරි. මෙතන 90යි මෙතන 70යි. ඒතර මෙන්න මේ කියන ADE ත්‍රිකෝණය සැලකුවොත් අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශ 180ක් වෙනවා. 90යි 70යි කියද 90යි 70යි කියන 160යි. එහෙනම් මෙතන කොහොමද අංශක 30යි. මෙතන කොහොමද අංශක 30යි. එහෙනම් AF කියන සරල රේඛාව සලකලා මෙතන අංශක 30යි නම් x වලගේ ගියක් ඉන්න ඕනද අංශක 150ක් ඉන්න ඕනේ. මොකද සරල රේඛාව මත BD කෝණ වල එකතුව අංශක 180 වෙන නිසා. අංශක 180 වෙන නිසා DEF වල එකතුව අංශක 150ක් වෙන්න ඕනි. අංශක 150ක් වෙන්න ඕනි. sorry 90 70 90 70යි 160යි. එහෙනම් මේකේ එකතු 180ක් වෙන මෙතන අංශක 20ක් වෙන්න ඕනේ. අංශක 20ක් වෙන්න. අංශක 20ක් වෙන්න. එහෙනම් x වල අගේ 160ක් වෙන්න ඕනේ. 160ක් වෙන්න ඕනේ. x වල අගේ කීයද වෙන්න ඕනේ? 160ක් වෙන්න ඕනේ. හරි. ඔන්න ඔහොම තමයි 21 වෙනි ගාන අපේ යන්නේ. 22 වෙනි ගාන. 22 වෙනි ගාන. හරි. රමණී කිසියම් මුදලක් 110ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් කියවන මූල්‍ය ආයතනයක වසර දෙකක් සඳහා තැන්පත් කළාය. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල රුපියල් 660ක් වන අතර වසර දෙකක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260කි. ඇය තැන්පත් කළ මුදල සොයන්න. හරි. අපි හිතමු තැන්පත් කරපු මුදල A කියලා. නෑ අපි හිතමු A නැතුව අපි හිතාගමුකෝ තැන්පත් කර මුදල යා නිකන් අපි හිතමු x කියලා. හරි. අපි හිතමු x කියලා. තැන්පත් කර මුදල අපි හිතුවොත් එයා s කියන ප්‍රමාණය තැන්පත් කරා කියලා අපි හිතුවොත් එතකොට 110ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් ගෙවන එකනේ මෙයා දාන්නේ. එතකොට මෙයාගේ දෙවන අවුරුද්දේ පොලිය තමයි 660යි කියලා දීලා තියෙන්නේ. 660යි කියලා දීලා තියෙන්නේ. එහෙනම් පළවෙනි අවුරුද්දේ මෙයාට පොලියත් එක්ක ගැහුවාම එයාගේ බැංකු පොතේ තියෙන මුළු මුදල කියලා කියන්නේ දැන් 110ක වාර්ෂික වැල්පොලියක් නේ ගහනවා කියන්නේ. එහෙනම් 110යි. නේ 110. ඒ කියන්නේ වර්ෂයක් අවසානයේදී මෙයාගේ පොතේ තියෙන මුළු මුදල. මෙන්න මේ මුළු මුදලනේ ඊට පස්සේ ගහන්න වැල්පොලිය කියන්නේ අන්නේ මුළු මුදලටනේ ඊට පස්සේ පොලියක් ගහන්නේ. 110 කියලා. 110 කියලා. 110 කියලා පොලියක් ගන්න. ඒතර අපේ පොලිය දීලා තියෙනවා දෙවෙනි අවුරුද්ද 660යි කියලා. දැන් මේක වැඩි වුණා 110යි. 110යි. අන්න එතකොට අපිට මෙයා තැම්පත් කළ මුදල එහෙම නැත්නම් S කියන එක අපිට එනවා. මේ බිඳුවට මේ බිඳුව කැපුවා, මේ බිඳුවට මේ බිඳුව කැපුවා, මේ 11ට මෙතන 66 6ක් කැපුවා. ඒතර අපිට අවසානයේ x වලට එනවා අගයක් 60 ගුණ කිරීම 100යි කියලා. ඒතර x කියන්නේ කීයක්ද? 6000යි. x කියන්නේ කීයද? රුපියල් 6000. ඒ කියන්නේ ආ තැම්පත් කරන මුදල රුපියල් 6000යි. යා තැම්පත් කරන මුදල රුපියල් 6000යි. හරි. ඔන්න 22 වෙනි ගාන. 22 වෙනි ගාන. එතන අපි යමු දැන් 23 වෙනි ගාන. 23 වෙනි ගානට. හරි. 23.
දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ Cද AC සමාන්තරය BD ද වේ AEB හි විශාලත්වය. අපි මුලින්ම ඇඳගමු. ඇඳගෙන මෙතන කේන්ද්‍රය C කියලා දීලා තියෙනවා. හරි. මෙතන දීලා තියෙනවා ඕකේ මෙහෙම කතන්දරයක් දීලා තියෙනවා. හරි. මේක දැක්කහම මේක ACBD ට සමාන්තර වෙන මෙතන A, මෙතන C, මෙතන B, මෙතන D. එතකොට මෙයාට මෙයා සමාන්තරයි කියලා ගන්න දීලා තියෙනවා. එතකොට මෙයා මෙතන අංශක 70යි නම් අපි දන්නවා මේක ප්‍රමේය මෙතන 70යි නම් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 70යි නම් මෙතන කෝණය කීයද අංශක 35යි. මොකද පරිධි ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මේ එකම කැලේ හරි. දැන් 35 යන AEB A E කොයිද බලන්න? මෙතන E ඉන්නවා. AEB මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. අපි x කියලා හිතාගමු. එහෙනම් මෙතන කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මේක එකිනෙකට සමාන්තරයිනේ. එහෙනම් මෙතන කෝණයත් අංශක 70යි. මොනවද ඒකාන්තර කෝණෙ මේ? මෙතන 70යි නම් මෙතනත් 70යි. ඒකාන්තර කෝණෙ මේ ඉස්සෙල්ට එක මේ 70යි. හරි. එතකොට මේ x කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකො. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. එහෙනම් x සමානයි කීයද? 70 ධන 35ට. 70 ධන 35 කියන්නේ කීයද? 105යි. අංශක 105යි. හරි. ඔන්න ඔක තමයි 23 වෙනි එක. 24. අසමානතාවයේ ඍණ නික්ලමය විසඳුම සොයන්නලු. ඍණ නික්ලමය විසඳුම හොයන්න. ධන 11 විශාලයි 2. ඍණ නික්ලමය විසඳුම් ටික හොයන්නයි තියෙන්නේ. එහෙනම් මුලින්ම අපි මෙන්න මේක x කියන එක සාමාන්‍යයෙන් සමාන ලකුණක් තියෙනවා වගේ හිතලා අපි සුළු කරගෙන යමු. එතකොට 3x ධන 11 මේ පැත්තට දානවා. ඍණ 11ක් එනවා. ඍණ 11ට ධන දෙකක් එකතු කරාම ඍණ 9ක් එනවා. එතකොට x තනි කරගන්න එහෙනම් 3ෙන් බෙදන්න. එතකොට x විශාලයි කියලා අපිට එනවා ඍණ 3ට වඩා. x විශාලයි කියලා අපිට එනවා ඍණ 3ට. එතකොට x වල අපිට අගයන් ටික දැම්මොත් x විශාල වෙනවා ඍණ 3ට වඩා. එහෙනම් ඍණ 3 x විශාලයි ඍණ 3. x විශාල වෙනවා ඍණ 3ට වඩා. ඍණ 3 එන්නේ නැහැ නේද? x සමාන කියන ලකුණ දීලා නැහැ නේද මෙතන? සමානයි කියන ලකුණ දීලා නැහැ. x විශාල වෙනවා ඍණ 3ට. ඍණ 3ට අපි විශාලයි කියන්නේ ඍණ 2, ඍණ 1, බිංදුව 1 ඔන්න ඔය සෙට් එකනේ. කොහොම යනවා අනන්තෙට. ධන අනන්තෙට දැක්කාම යනවා x ගේ විසඳුම. හරිද? දැන් අපෙන් අහන්නේ ඍණ නික්ලමයේ විසඳුම්නේ. x ගේ ඍණ නික්ලමයේ විසඳුම් මොකද්ද? ඍණ 2යි, ඍණ 1යි. ඍණ 2 හා ඍණ 1 තමයි x වල ඍණ නික්ලමයේ විසඳුම් කියලා අපිට කියන්න තියෙන්නේ. x වල ඍණ නික්ලමයේ විසඳුම් කියන්නේ මොකද්ද? ඍණ 2 හා ඍණ 1. දැන් අපිට තියෙන්නේ අවසාන ගාන 25 වෙනි ගාන තමයි දැන් තියෙන්නේ කෙටි ප්‍රශ්න වල අවසාන ගාන 25. ඒකත් අපි හදලා වැඩි ඉවරයක් කරගමු. හරි 25 මොකද කියන්නේ අනිවාර්ය නිර්මාණ ගානටදී 25. ඕකේ 25 වෙනි ගාන බලමු මොකද කියන්නේ. ABC යන රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මෙහෙම එකක් අපේ දීලා තියෙනවා. අපි රූප සටහන ඇතගමු. මෙහෙම එකක් තමයි දීලා තියෙන්නේ. මෙයා A, මෙයා B, මෙයා C. තර මෙහෙම එකක් කියලා යවලා තියෙනවා. මේකට මේක සමානයි කියලා එකක් දීලා තියෙනවා. මෙතන A, මෙතන B, මෙතන C වෙනවා. මෙන්න එකක් තියෙනවා. හරි. ත්‍රිකෝණයේදී AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AB පාදය තමයි දික් වෙලා දින්නේ. දික් වෙලා දින්නේ නේද? හරි. AB පාදය B හිදී ස්පර්ශ කරනවලු. ස්පර්ශ කරමින් AC පාදයේදී ස්පර්ශ වෙනවා. පාදයේදී ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන නැතද පත පිළිබඳ දැනුම පාවිච්චියෙන් එම දල සටහන සම්පූර්ණ කර ඕ ලකුණු කරන්න කියලා තමයි කියන්නේ. දැන් කොහොම හරි වෘත්තයක් අඳින්නවලු B කියන ලක්ෂ්‍ය ස්පර්ශ කරගෙන යන්න. B කියන ලක්ෂ්‍ය ස්පර්ශ කරගෙන යනවා කියන්නේ මොකක්ද? නිකන් මෙතන මේ දැන් වෘත්තයක් ඇඳුත් ඕක කියන මොකක් හරි කේන්ද්‍රයක් තියෙන වෘත්තයක් ඇඳුත් මෙන්න මේක ස්පර්ශ කරගෙන යනවා නම් B කියන ලක්ෂ්‍යයද අපි දන්නවා. අර පොඩි අපි ප්‍රමේයයක් දන්නව නේද අපි? කේන්ද්‍රයේ ඉඳගෙන අපි ස්පර්ශයක් ගැහුවොත් මෙන්න මේ ස්පර්ශ ලක්ෂයේදී මෙන්න මේක අංශක 90යි කියන කතන්දරය අපි දන්නවනේ.
එහෙනම් දැන් අපිට මෙතන කේන්ද්‍රය හොයාගන්න මෙන්න මේ B කියන තැනට ලම්බ සමච්ඡේදික ලම්බය නිර්මාණය කරන කර්ණය. B කියන ලක්ෂයේදී ලම්බය නිර්මාණය කරන කර්ණය. B කියන ලක්ෂයේදී ලම්බයක් නිර්මාණය කරන කර්ණය. එතකොට B කියන ලක්ෂයේදී අපි ලම්බයක් නිර්මාණය කරොත් කොහොමද නිර්මාණය කරන්නේ? මෙතනින් කවකට්ටේ තුඩ දීලා මේ පැත්තෙන් චාප දීලා කැපුවා. එතකොට මෙතන චාපේ තියලා මෙහෙන් කැපුවා. මෙතන තියලා මෙහෙන් කැපුවා. මෙහෙන් කැපුවා. එතකොට කොහොම හරි මෙන්න මේ රේඛාව කැපෙයි මං හිතන්නේ. ඕගොල්ලන්ගේ මෙන්න මේ රේඛාව කැපෙයි. දැන් මෙහෙම ගැව්වට පස්සේ මෙන්න මේ කියන රේඛාව කැපෙයි. දැන් මෙතන දීලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන් අපි ගහපු මෙන්න මේ මෙතනට බීහිදී නිර්මාණය කරපු ලම්බේ. බීහිදී නිර්මාණය කරපු ලම්බේ. දැන් මොකද අපි මෙතනට ලම්බය නිර්මාණය කරගන්න බෑ. මොකද කිව්වොත් දැන් අපි මොකක් හරි වෘත්තයක් අඳිනවා නම් එතන B කියන ලක්ෂ්‍ය ස්පර්ශ කරගෙන යනවා කියන එකේ තේරුම B හිදී නිකන් ඒක නිකන් ස්පර්ශකයක් වෙනවා කියන එකනේ. ස්පර්ශකයක් නම් කේන්ද්‍රයේ ඉඳන් යා කරන එක අංශක 90ක් වෙනවා. එහෙනම් B කියන ලක්ෂ්‍යයේදී අපි ලම්බකයක් නිර්මාණය කරා නම් වැඩේ කොට. B වලදී කව කට්ටේ තුඩ තිබ්බා. මෙහෙන් ඡාප කැල්ලක් කියලා මෙතනින් ඊටස කව කට්ටේ ආයෙ තුඩ තියලා මෙහෙන් එකක් කැපුවා. ආයෙ මෙහෙන් තියලා මෙහෙ එකක් කැපුවා. ඊට මෙන්න මේක අපි ලම්බේ විදියට යා කරා. එතකොට මෙතන කැපෙන තැන තමයි මම හිතන්නේ කේන්ද්‍රයේ වෘත්තයේ කේන්ද්‍රය කියලා කියන්නේ. එතකොට මෙතනින් කියලා ඔයාට මේ දිග අරගෙන ඔයාට වෘත්තයක් නිර්මාණය කරගන්න තමයි තියෙන්නේ. මොකද AC කියන එක AC පාදයේ ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රයනේ. AC පාදය ස්පර්ශ කරන ලක්ෂයේ AC පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය සොයා. AC පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය. AC පාදයේ කොහෙන්ද කැපෙන්න ඕනේ කියලා නම් කියලා නෑ හැබැයි. AC පාදයේ කොහෙන්ද කැපෙන්න ඕනේ කියලා නෑනේ. දැන් බැරි වෙලා හරි AC පාදයේ මොකක් හරි මේ වගේ තැනකින් නම් කැපෙන්න ඕනේ කියලා තිබ්බොත් අපිට මෙතනටත් ඕනනම් ලම්බයක් නිර්මාණය කරලා මෙතනින් මේ පාදයෙන් මෙතනට ලම්බයක් නිර්මාණය කරලා මේ ලම්බ දෙක කැපෙන තැනින් අපිට ආරයක් කරගෙන එහෙම ගහන්නත් පුළුවන්. හැබැයි එහෙම ගහන්න ගියොත් වැඩි කචල් වෙන මොකද ආරයන් දෙක වෙනස් වෙනවා. එතකොට මේක AC කැපෙන තැන මොකක්ද කියලා අපිට හරියටම දීලා නැති නිසා ඔයාට B වලදී මෙතන ලම්බයක් නිර්මාණය කරගෙන මෙන්න මේ A එන්න මේකේ කෝණ සමච්ඡේදකය කැපෙන තැන තමයි O කියලා කියන්නේ. එතකොට මෙතනට අරගෙන වෘත්තය අර මේ කේන්ද්‍රය O කියලා හිතාගෙන තමයි ඔයාට මේක අඳින්න තියෙන්නේ 25 වෙනි ගානේ නිර්මාණ ගන්න. ඉතින් ඔහොම තමයි කිටි ප්‍රශ්න 25 ගියේ. එතන කේස් එකක් තියෙන පේපර් එකක් නෙමෙයි කිටි ප්‍රශ්න 25. කොහොමද කිටි ප්‍රශ්න 25 තියෙන්නේ? ඊට පස්සේ අපි යමු අපේ විභූගත ප්‍රශ්න පහ කතා කරගන්න අපේ ඊළඟ වීඩියෝ එකේදී.